එන්න හෙටක් වෙවි. බණ්ඩින්ගිරි මොකද ඔබ පිටපාරේ මේ යන්නේ ගියේ? ඉස්සර නම් බොහොම කරේ නෑ අපට. අනේ නෑ හාමිනේ. දවල්ට උයන්න පරක් වෙන හින්දායි විගහට යන්න හැදුවේ. අනිත් එක ඉතින් අපි මොකටද හොඳ කරන්න ගිහිල්ලා නරක නාම අහගන්නේ? අපි අපේ පාඩුවේ හිටියාම ඉවරයිනේ. කොහොමද පුංචි මහත්තයා ගෙදර නැද්ද? අද පුංචි මහත්තයා ගෙදර නෑ. බං එදා පුංචි මහත්තයා කෑ ගහපු එකද උඹ මේ මාම ගැරලා යන්න ගියේ? ඕවා ගණන් ගන්න එපා බං. පුංචි මහත්තයාට දැන් ඕවා මතකත් නෑ. අනේ හාමිනේ මම නම් හිතාගත්තේ එදායින් පස්සේ මේ පැත්ත පලාති පස් පා ගන්න එන්නේ නැහැ කියලා. මගේ අම්මපල්ලා. ඒක නෙමෙයි ඩිංගිරි. උඹ නැතුව පහුගිය ටිකේ මට මොනම විස්තරයක්වත් දැනගන්න ලැබුණේ නෑ. කොහොමද අරුන්ගේ ගෙවල් පැත්තේ? හුඟ දොහකින් ඒ පැත්තේ යන්න බැරි වුණා හාමිනේ. ඉතින් මොකෙක්වත් ඉන්නවයි කියලා පාළුවට ගිහිල්ලා. සාගර මහත්තයාත් මන් දැක්කා අර කුසුමිගේ කොළුව කපිලයත් එක්ක රස්තියාදු වැටලා ඉන්නවා. ඔය කුසුමිගේ කොළුව මහා සමජ්ජාතියා. අපරාදේ සාගර මහත්තයා ඕ. සාගරයත් එහෙනම් රස්තියාදුවටම වැටුණා. මොකෝ ඉතින් රස්සාවක් කරනවා කියලා හාමිනේ. යාළුවෝ දෙන්න තකට තක. සාගර මහත්තයා කොහොම හිටපු පවුලක දරුවෙක්ද? කාංචනා හැම ළඟදී ඇවිල්ලා ගියේ නෑ. මයේ හිතේ දානෙන් පස්සේ ආවෙම නැහැ. මෙහෙට වඩා එහෙ හොඳ ඇති. අම්මපල්ලා හාමිනේ අතින් හදාපු කිරිතේ එකක් බොන්ටත් බැරි වුණා හුඟ කාලෙකින්. උඹට ඉතින් කිරිතේ එකක් බොන්න මේ ගමේ අපේ ගෙදරට මෙන්න එපාය. නැතුව හාමිනේ. මේ ගමේ ඉන්නවද පිටිකිරි බොනේව්? තුන් වේලට මිටින් කහට වතුර තමා. යමන් ගෙට ගොඩ වෙලාම යමන් කොහෙන? එහෙනම් යමුකෝ. හුඟ කාලෙකින් මේ පැත්තේ එන්ටත් බැරි වුණා නෙවෙයි. කොහමද කෙල්ලගේ සින්දුව? නියමයිනේ. හොඳයි. මොකද නිකන් උඹ නිකන් ආවට ගියාට කියන්නේ? උඹට ඉරිසියයිනේ. මම මොකටද මං කාටවත් ඉරිසියා කරන්නේ? හැබැයි පුතෝ මොනවා වුණත් වාසනාව නම් වාසනාවන්තයි. ඒකට මොනවයින් කියලා අඩුවක්ද? ඈ? ඔය තියෙන සම්බන්ධය දිගටම තියාගන්න බලපන්. ඒක උඹට සිරාවට ලවුනේ බං. ඈ? ඇයි උඹ hina වෙන්නේ? උඹ කියන කතාවට hina යන්නේ නැද්ද බං? දැන් උඹ කියන මේ සේරම අත්හැරලා දාලා ඒකේ පස්සේ වැටෙන්නේ කියලාද? ආ? පාරි පණ්ඩිතයානේ. හැම එකක්ම හිතන්නේ නුහුරටනේ. හරි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඒක නෙමෙයි බං. දැන් හිතා ඉන්න කාලයක් නෑ. මොකක් හරි ජොබ් කට්ටක් හොයාගන්න ඕනේ. ගෙදර හිටිය හොඳටම ඇති. මොකද ඉන්ටර්විව් එකක් තියෙනව කොහේද? ඔව්.
මගේ යාළුවෙක් පොඩි වැඩක් සෙට් කළා. මං හෙට ගිහලා බලන්න ඕන එක. හරි. බලලා වරෙන්කෝ. මටත් පොඩි වැඩක් තියෙනවා කරන්න. ඕකට මොකද වෙන්නේ කියහන්කෝ මට ඇවිල්ලා. මොකක්ද මේ වැඩේ? හරි හරි. මං ආපුම කියන්නම්කෝ. මට ගෙදර යන්න ඕනේ. පොඩ්ඩක් අම්මට අසනීපයි. මම යනවා. හා. අනේ මන්දා මට තමයි පාළු උඹ ගියාම මම කැමැත්තකින් යන ගමනක් නෙමෙයි නිමාලි. ඒත් මම සංගීතයේ පැත්තෙනුත් ඉස්සරහට යන්න ඕන. අනික මගේ අම්මයි තාත්තත් මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. සාගරට කිව්වද? කොහෙ කියන්නද? හම්බ වෙන එකක් ඈ. කපිලවත් හිටියානම් පණිවිඩයක් යවා ගන්න තිබුණා. මම කොළඹ ගියත් මට ගම අමතක වෙන එකක් නෑ නිමාලි. මං ඒක දන්නවා. යන්න කලින් සාගරව හම්බෙන්න බැරි වෙයිද? මං බලන්නම්. උඹ සඳුදානේ යන්නේ. මේ ඒ පැත්තේ රවුමක් දාලා යමුද? කොහොමද යන්නේ? අපේ ගෙදර යනවා වගේ යමු. ගිහින් පණිවිඩයක් යවන්න බලමු. උඹ මට කරන උදව් කවදාකවත් මට අමතක වෙන්නේ නෑ නිමාලි. ඇයි බා? මොකද උනේ කී වැඩි? අප්සෙට් බා. වෙන එකේ අරගෙන. මට හිතුණා උඹ එන හැටි දැක්කම වැඩි අප්සෙට් ඇති කියලා. මොකක්ද උඹ අර කිව්ව වැඩේ? අනේ මන් දන්නේ. උඹට ඒක කරන්න පුළුවන්ද කියලා? ඒක මා කට්ටක් බා. මට නම් ඕන කට්ටක්. ඒත් උඹට උඹ මේ විකාර කතා කරනවා. මට ඕනේ කොහොම හරි සල්ලි හම්බ කරන්න. ඔෆිස් වල රස්සාවල් දැන් අපිට දෙන්නේ නැහැ නේ බා. ඉතින් මොකක් හරි අපි කරමු. හරි. එහෙනම් අපි කාටවත් නෝන්ඩි නොවි කරමු. කොහෙද? හැබැයි පුතෝ කොළඹ. වැඩේ ෂුවර්ද කියපන්. සුවර්ද කියලාත් අහනවනේ. දැන් ගියත් දැන් ජොබ් එක තියෙනවා. මාත් ඔය ඉතින් සල්ලි නැති වුණාම කීයක් හරි හොයාගන්න එකෙන් තමයි බා. අපි ආ. එහෙනම් අපි මේ වැඩේ කරමු මචං. ගේ වහලා දාලා යන්නත් බෑනේ. කිරිබණ්ඩේ මාමට පයින්ඩ් එකක් ඉක්මනින් එන්නේ කියලා. ඔබ දන්නවනේ අපි අහලපාලියුන්ගේ හැටි. හරි හරි. මං කිරිබණ්ඩේ මාමට පණිවිඩය යවන්න. ඔබ ගිහලා අඳුන් ටික ලෑස්ති කරන වරේ. එහෙනම් හවස් යාමේ වරින් ආ. හරි.